බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි. දෙපුතේ ඔන්න අපි ආවාදත් තාර්කික ගැටලුවක් අරගෙන අභ්‍යාස කීයෙන්ද 7න් බලමු අද දවසේ ලැබුණු ප්‍රශ්න. මල්ලක නිල් පැන්සල් 3ක්ද රතු පැන්සල් 3ක්ද තිබේ. මල්ල දෙස නොබලා ස්ථීරවම එකම වර්ණයෙන් පැන්සල් දෙකක් ලැබීමට මල්ලෙන් ඉවතට ගත යුතු අවම පැන්සල් ගන්න කීයද? දැන් අපිට ඕනේ ස්ථීරවම ගන්න ඕනේ එකම වර්ණයෙන් දෙකක්. බලමු මේකේ මොනවද තියෙන වර්ණ කියලා. නිල් තියෙනවා රතු තියෙනවා පැන්සල් තුන තියෙනවා සමානයිනේ. හරි යමු මේකේ කට්ටකම ඉස්සෙල්ලාම බලන්න. ඉස්සෙල්ලාම කට්ටකම ඊට පස්සේ අවබෝධය. හරි මාත් එක කියන්න. ඔන්න තප්පර 5න් පිළිතුර හොයන්න පුළුවන්. තප්පර 5න් පුළුවන් පුතේ. හරි මාත් එක කියමු. එකම වර්ණයෙන් පැන්සල් දෙකක් ලැබීමට වර්ණ ගණනට එකක් එකතු කළ යුතුය. මේ ගාන හදන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඒ කියන්නේ වර්ණ ගණනට එකක් එකතු කළාම ස්ථීරවම එකම වර්ණයෙන් දෙකක් එනවා. බලන්න වර්ණ කීයක් තියෙනවද කියලා මේකේ. නිල් තියෙනවා රතු තියෙනවා නේ. හරි. ඒ කියන්නේ වර්ණ දෙකයි. දෙකට එකක් එකතු කරනවා. හරි ෂෝක්කනේ. දෙකට එකක් එකතු කරාම 3යි. ඒ කියන්නේ පැන්සල් 3ක් අතට ගන්නකොට ස්ථීරවම එකම වර්ණයෙන් දෙකක් එනවා. යමුද අවබෝධයට බලන්න. දැන් මෙහෙම කිව්වට දූල පුතාලට මොලේ හෙල්ලිලා ඇතිනේ නේ. අපි කිව්වේ අපිත් එක්ක ඉන්නවනම් මොලේ හොල්ල ගන්න ඕනේ නැහැ. ලංකාව හොල්ලන්න තියෙන ප්‍රතිඵල වලින් ඔන්න මම මල්ලට ගෙනාවානේ. බලන්න නිල් පැන්සල් 3යි රතු පැන්සල් 3යි. පේනවනේ? හරි. දැන් අපිට ඕනේ මල්ල දෙස නොබලා ස්ථීරවම එකම වර්ණයෙන් පැන්සල් දෙකක් ගන්න ඕනේ. එක්කෝ මල්ල දිහා බලන්න එපා. එක්කෝ නිල් පාට දෙකක් එක්කෝ රතු පාට දෙකක්. හරි. එක්කෝ රතු දෙකක් එක්කෝ නිල් දෙකක්. හරිනේ? හරි. ඔන්න මම අත දැම්මා. ඉස්සෙල්ලම හම්බුනේ මොකද්ද බලන්න. නිල් එකක්. ඊළඟට අත දැම්මා. ස්ථීරවම නිල් හම්බ වෙයිද? එහෙනම් දෙපාරින් ඇවිල්ලා නේද එකම වර්ණයෙන්? එහෙමනම් නිල් විතරක් තියෙන්න ඕනේ. ස්ථීරවම නම් එන්නේ නැහැ නිල්. එහෙනම් ආවේ රතු. දැන් ඔන්න අත දැම්මා. එක්ක නිල් වෙයි එක්ක රතු වෙයි. අපි කියමුකෝ රතු ආවා කියලා. රතු ආවොත් බලන්න එකම වර්ණයෙන් දෙකක් ආව නේද? ඒ කියන්නේ පැන්සල් 3ක් එළියට ගන්නකොට පුතේ එකම වර්ණයෙන් දෙකක් ස්ථීරවම එනවා. දැන් ඕගොල්ලන්ට හිතේ රතු වෙන්නේ නැතුව නිල් ආවා නම් මොකද කියලා ඒකත් බලමු. ඔන්න මම රතු එක ආපහු දානවා. දාන්න රතු එක ආපහු. නිල් එකක් ආවා කියලා හිතමුකෝ. ඒත් පුතේ නිල් පැන්සල් දෙකක් එනවා. දැක්කද රහස? ඒ කියන්නේ පැන්සල් 3ක් ගන්නකොට වර්ණ දෙකක් තියෙනකොට මල්ල ඇතුලේ පැන්සල් වර්ණ දෙකක පැන්සල් තියෙනකොට මල්ල ඇතුලේ 3ක් ගන්නකොට දෙකක් එකම වර්ණයෙන් එනවාමයි. එහෙනම් නිවැරදි පිළිතුර 3. හරිනේ? එහෙනම් ඔන්න අපි අභ්‍යාස 7ත් නිමා කළා. එහෙනම් ශිෂ්‍යත්ව විභාගයේ දිනන මග කියන තාර්කික අභ්‍යාස එකින් එක සේව් කරගෙන තියාගන්න. ලයික් කරලා තියාගන්න. විභාගයේ සරල සැහැල්ලු කරගන්න. මේක ඔබට අත්වැලක් වෙනවාමයි. අයියා දැන් හරි උගතෙක් වගේ. මං චතුර පත්තරේ කියවනවානේ. මා චූටි බබා කියවනවානේ. එහෙනම් ඔයත් උගතෙක් තමයි. දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා. ලෝකෙ දිනන්න පටන් ගන්නදා තිරියයි සවියයි ඕනා. දරුවා පාසල් යන පළමු දින සිටම ඉදිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. මහජන බැංකුවේ සිසු දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධෛර්යය දෙන්න. බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි.